හෙලෝ ඔන්න අද ඔයාලා ගොඩ දෙනෙක් කැමති විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ගෙදරට අවශ්‍ය වෙලා තිබුණ පුංචි බඩු ටිකක් ගේන්න තමයි ඔන්න මේ ලෑස්තිය. එහෙනම් ඉතින් අදත් Life is So YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම ටික කාලයකට පස්සේ තමයි මෙහෙම සුකුරුත්තම් බඩු වෙනුවෙන් shopping යන්නේ. ඔයාලත් ඒ වගේ ගමන් වලට ආසයි කියලා දන්න නිසා ඔන්න ඉතින් ඔයාලවත් එකතු කරගත්තා. මේ අද අපි ඇවිත් ඉන්නේ ඩුබායි වල අල් කබායල් ෂොප් එකට. ඇත්තටම අපි වැඩි ඇවිත් නැති තැනක් මේක. මොකද ඔයාලා මගේ ඉස්සෙල්ලා වීඩියෝ වලිනුත් දන්නවා ඇති මං ගොඩක් වෙලාවට මේ වගේ වැඩවලට ගිහින් තියෙන්නේ day to day IKEA වගේ තැන්වලට. හැබැයි ඉතින් මෙතනත් ඒ වගේම පහසු මිලට ලොකු අයිටම් කලෙක්ෂන් එකක් තියෙන තැනක්. ගෙදර ලස්සනට තියාගන්න ඕනි කරන ෆැන්සි අයිටම්ස්, ටොයිස්, කිචන් අයිටම්ස්, එතකොට වීදුරු බඩු, මැටි භාණ්ඩ, පෝසිලේන් බඩු, පන් වලින්, ලී වලින් කරපු විසිතුරු භාණ්ඩ, ඔය වගේ ලොකු කලෙක්ෂන් එකක් එතන තිබුණා. හැබැයි ඉතින් ඔන්න මට අද ෂොප් එක ඇතුලේ වීඩියෝ නම් වැඩි කරගන්න උනේ නැහැ. බබත් එක්ක ආවම ඉතින් මේ වැඩේ නම් ටිකක් අමාරුයි දන්නවනේ. ඒ වුණාට ඉතින් මම පුළුවන් විදිහට ඔන්න මෙතන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මොකද මේ shopping අත්දැකීම ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න නිසා. ඉතින් මේ shopping ඇවිල්ලා අද මං ගත්තේ මොනවද කියලා ඒවයේ මිල ගණන් එක්කම අපි ගෙදර ගිහිල්ලාම බලමු නේද? අද shopping ගිහින් ගෙනාව බඩු ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. මං කිව්වනේ මට ටික කාලෙකින් මෙහෙම shopping අත්දැකීමක් ගන්න උනේ නෑ කියලා. ඒ නිසාම ගෙදරට අවශ්‍යම කරන බඩු කීපයකුත් ලිස්ට් එකට එකතු වෙලා තිබුණා. සුකුරුත්තන් ලෝකයක් මැද්ද නිසා ඉතින් ලිස්ට් එකෙන් පිටපනින වෙලාවලුත් නොතිබුණා නෙවෙයි. මෙන්න මේක ග්ලාස් එකක් මේ ලිඩ් එකයි ස්ට්‍රෝ එකයි එක්කම එන. මේකෙන් මොකද කරන්න කියන එක මං වීඩියෝ එකේ අගට එකතු කරලා තියන්නම්. මේ වීදුරු බෝල් එක නම් ඔන්න ඉතින් මම දැක්ක නිසා ගත්ත එකක්. මේ දවස්වල මං වීදුරු භාජන කොහොමත් එකතු කරනවා. මොකද ක්ලයිමේට් එකත් හොඳ නිසා ඉන්ඩෝර් ප්ලාන්ට් වගා කරන වැඩවලට. මේ ඔයිල් බර්නර් එකක් ගෙදර තිබුණ එක ටිකක් ඩැමේජ් වෙලා තිබුණේ. ඒක නිසා ඉතින් එකක් ගන්න හිතාගෙනම තමයි හිටියේ. මේ කවුන්ටර් ටොප්, සෝෆා වගේ දේවල් පිරිසිදු කරද්දී යොදා ගන්න සුවඳකාරක දියරයක්. ඒක මං වෙනදට ගන්න එක නන් නෙවෙයි, පොඩි වෙනසක් කරලා බැලුවා. මේ පෑන් එකත් දැක්කම ඉතින් ආසයි හිතිලා ගත්තේ. මේක දැක්ක ගමන් මට හිතුණා අර ඔම්ලට් එහෙම ලස්සනට හදාගන්න මේක වටිනවා කියලා. මෙන්න මේක සිලිකන් කප් කේක් මෝල්ඩ් එකක්. ඇත්තටම මට මේ දවස්වල ගෙදර අවර්න් එකක් නැහැ. ඒකක් ඕඩර් කරමින් තමයි ඔන්න ඉන්නේ. ඉතින් අවර්න් එකට ඉස්සෙල්ලා දැන් මේ කේක් මෝල්ඩ් ටික ගෙදරට එනවා. මොකද සමහර වෙලාවට මේවා දැක්ක වෙලාවට ගත්තේ නැති වුනහම අපි හොයන වෙලාවට හම්බ වෙන්නේ නැහැ. මේ ඉතින් ඒ වගේ කිලෝ එකේ බේකින් ට්‍රේ එකක්. මේක නම් මේ පොඩි ඇලුමිනියම් කප් එකක් පොඩි වටලප්පමක් හදාගන්නකොට වගේ ස්ටීම් කරන්න තමයි ගත්තේ. මේ එසෙන්ෂල් ඔයිල් මං කැමති ෆ්‍රේග්‍රන්ස් 3කින් ගත්තා. ඔයිල් බර්නර් එක ගන්නකොටම ඉතින් මට මතක් වුණා ගෙදර එසෙන්ෂල් ඔයිල් ගොඩක් ඒවා ඉවර වෙලා නේද තියෙන්නේ කියලා. ඊළඟට මේ සැරේ මේ shopping යනකොටම හිතාගෙන ගිය එකක් තමයි බාත්රූම් වලට දාන මැට්, කර්ටන් එහෙම අලුත් අවුරුද්දට අලුතෙන් ගන්නවා කියන එක. මොකද බාත්රූම් මැට් එහෙම ඉක්මනටම සවුත් වෙනවා අර නිතර වතුර වැටෙන තැන් නිසා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට ගත්ත බාත්රූම් මැට් සෙට් එක. මේකත් මේ බාත්රූම් මැට් එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ බාත්රූම් එකේ ෂවර් කර්ටන් එක. වෙනදට නම් මං ලයිට් කලර් වලින් ගන්නේ. අද වෙනසකටත් එක්ක ඩාර්ක් කලර් එකකින් ගත්තා. මේ නම් ප්ලාස්ටික් ඩිස්පෝසබල් ප්ලේට් සෙට් එකක්. මෙන්න මේක හීට් එකට ඔරොත්තු දෙන ග්ලාස් බේකින් ට්‍රේ එකක්. මේකත් ඇත්තටම අද ලිස්ට් එකේ තිබුණ දෙයක් නෙවෙයි. මගේ ළඟ ඉස්සර මේ වගේ ග්ලාස් ට්‍රේ තිබිලා තියෙනවා. පොඩිමක් වගේ බේක් කරගනිද්දි තමයි ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. අද ෂොප් එකේදී ඉතින් අහම්බෙන් දැක්ක නිසා ඔන්න මේකත් ගන්න හිතුණා. ඔන්න
මේකත් ඉතින් ඒ විදිහට totally unexpected ගත්ත දෙයක් තමයි. ගන්න හිතකවත් තිබුණ නැහැ. ඒ වුණාට ඉතින් ඔන්න දැක්ක ගමන්ම ගන්න හිතුණා. එන්නකෝ බලන්න මේ මොකක්ද කියලා. මේක මේ ස්පයිරල් ප්ලැටර් එකක්. ගෙදර ටී ටයිම් එකට නැත්තම් විසිටර්ස්ලා වගේ ආපු වෙලාවක බිස්කට් එහෙම ලස්සනට ඇරේන්ජ් කරලා සර්ව් කරන්න මේක නියමයි නේද? තව මෙන්න මේ ඩස්පෑන් එකකුත් ගෙදරට අලුතෙන් ඕනි වෙලා තිබුණ නිසා ගත්තා. ඉතින් මේ ඩස්පෑන් ගන්නකොට මම නම් මේ ඉස්සරහා රබර් කොටස තියෙන එක තමයි ගන්නෙ. මොකද එතකොට ඒක පොළවට හොඳට හිටින නිසා අපිට පිරිසිදු කිරීම වලදී පාවිච්චිය පහසුයි. මේ ඉතින් shopping ගිහින් එනකොට හැමදාම ගේන අමතර දේවල්නේ. මෙතන ඉතින් මේ digestive biscuit packet එකයි Starbucks coffee දෙකකුත් තියෙනවා. හරි. ඔන්න ඔය තමයි ඉතින් අද shopping ගිහිල්ලා ගෙනාව ඔක්කොම බඩු ටික. ඉතින් මෙතන තියෙන මේ අද අරන් ආව ගොඩක්ම items දිරාම් 15ට වඩා මිලෙන් අඩුයි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් බලනවා නම් මේ හැම item එකකම මිල තිබුණේ රුපියල් 1300ට අඩුවෙන්. ඉතින් මං හිතනවා සාපේක්ෂව ඒ shop එකේ මිල ගණන් අඩුයි කියලා. හැබැයි price එක අඩු වෙනකොට ගන්න බඩු ප්‍රමාණය වැඩි වෙනවනේ. කොහොම හරි ඉතින් ගන්න හිතපු ඒවයි නැති ඒවයි ඔක්කොම එකතු වෙලා අන්තිමට මෙන්න මේ වගේ දිග බිල් එකක් නම් ආවා. හැබැයි ඉතින් බිල් එක දිග වුණාට මෙතන total price එක නම් ආවේ දිරාම් 274යි 26ක්. ඔන්න මම bathroom වලට ගෙනාව item නම් ඒවට දැම්මා. මේ බලන්නකෝ. වෙනදට ඉතින් මං මේ වගේ shower curtain, bathroom mat වගේ දේවල් ගන්නකොට මට ඉතින් කවදත් හිත යන ලා පාටවල් වලින් තමයි ඒවත් ගන්නෙ. ඒ වුණාට එතකොට අර ඒවා ඉක්මනටම වගේ සවුත් වෙන්න බලන නිසා මේ සැරේ චුට්ටක් තද පාටවල් try කරන්න හිතුවා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මං අර ඉස්සෙල්ලම පෙන්නුව glass bottle එක. ඇත්තටම ඒ වගේ glass bottle එකක් මං හොයා හිටියේ මොකටද දන්නවද? මෙන්න මේ විදිහට detox water හදාගන්න. ඉතින් health benefits ගොඩාක් තියෙන detox water මං හදාගන්නේ කොහොමද කියලා මං ඉක්මනටම පෙන්නන්නම්. මේ detox water කියන්නේ මොනවද? ඒකෙන් තියෙන ප්‍රයෝජන මොනවද? ඒ වගේ දේවල් ගැන විස්තරයක් එක්ක තව මේ මං දැන් හදන විදියට අමතරව මේක තව හදන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක ගැන මං පුංචි විස්තරයක් අපේ Life is Zoo Facebook පිටුවටත් එකතු කරලා තියෙනවා. ඔන්න මේ ගැන වැඩියෙන් දැනගන්න කැමති අයට ගිහින් බලන්න පුළුවන්. මගේ Facebook පිටුවට යන link එක මං පහළ description box එකේ දාලා තියෙනවා. අද මං මේකට එකතු කරන්නේ salad cucumber, lemon, ඉඟුරු, mint කොළ. ඉතින් වැඩි දෙයක් නෑ. මේ ටික slices කපලා වීදුරු වතුර බෝතලයකට එකතු කරන්න තමයි තියෙන්නේ. කැලරි ප්‍රමාණය ගොඩාක්ම අඩු බීමක් නිසා ඔන්න weight loss කරගන්න හිතාගෙන diet plan එකක එහෙම ඉන්න අයට නම් මේක නියමයි. ඉතින් වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ඉක්මනටම හදාගන්නත් පුළුවන්. වැඩි දේවල් ඕනි වෙන්නෙත් නෑ. එහෙනම් ඉතින් හදලා බලන්නකෝ. ඔයා කැමති ෆ්ලේවර් එකක් මේකට එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අදම channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. නතර ගෙනාව චූටි පෑන් එකේ හදපු ලස්සන ඔම්ලට් එකකුත් පෙන්නලම අද වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් ඉතින් ආයිත් දවසක හම්බ වෙමු.